දේවාලේ වල් කපුවා වැඩිහිටියන්ට පමණයි. මගේ යාළුවන්ට කොහොමද ඔයාලට මගේ YouTube channel එක කවුරුත් subscribe කරලා තියාගන්න. ඉස්සරහට සත්‍ය සිදුවීම් රසවත් කරලා ඔයාලට කතා ගේන්නම්. මොකක්ද දරුවා ඔයාගේ කාරණාව? මං බැඳලා අවුරුදු 7ක් වෙනවා. තවම දරුවෝ නෑ. ඔයාගේ වයස? ඩොක්ටර්ලා මොනවද කිව්වේ? මට 26යි කපු මහත්තයා. කපුවා මගේ බඩයි 5/6න් මිරිකුවා. මොනවාද මේ කරන්නේ? ඔයා ආපු කාරණේ ඉෂ්ට කරන්න තමයි. ශාන්ති කර්මයක් කරන්න ඇතුළට එන්න. මේ ප්‍රශ්නේ මට හිස රදයක් නිසා විරාජ්ටත් නොකියා ආවේ. අපේ කිරි සිහිනය සැබෑ කරගන්න. ඒත් එතනදි වෙච්ච දේ මං හිතුවේවත් නෑ. පිස්සුවෙන් වගේ හිටපු කපුවා මාව බිම පෙරළුවා. මගේ ඇඟට උඩින් වැටුණා. මට බේරෙන්නවත් හැරෙන්නවත් බැරි වුණා. මං කොච්චර දැගලුවත් වැඩක් උනේ නෑ. මට ඉන්න දීපන් තිරිසන. මොකක්ද තෝ කියන්නේ? මට යන්න දීපන්. උඹට ළමයෙක් ඕනේ කිව්ව නේද? එහෙනම් මෙහෙම තමයි. මට මෙහෙම ගන්න පුළුවන් නම් උඹට කියන්නේ නෑ. මගේ මිනිහා ඉන්නවා. දෙවියෝ දරුවෝ දෙන්නේ මෙහෙම තමයි. මට ඉවසන්න බැරි තරම් කෑ ගැහුණා. විරාජ් දන්නවා නම් මාව මරයි. මං ආවේ හොඳට අන්තිමට වැටුනේ වලක. විරාජ් හරි හොඳ ස්වාමි පුරුෂයෙක්. නැන්දම්මාගේ වචන මට දරා ගන්න බැරි වුණා. වද ගෑණියෙක් අපේ ගෙදරට මොකටද? ඒ වචන මට අහන්න බැරි වුණා. විරාජ් මාව ආරක්ෂා කළත් මගේ හිත දවසින් දවස කැඩුණා. බඩගිනි නිසා උදේම බෙහෙත් ගන්න ටවුන් යන්න පිටත් වුණා. අම්මත් එක්කම ගියා. වැස්ස වැටුණා. බස් හෝල්ට් එකට ගියා. එතන තිබුණ පෝස්ටර් එක මගේ ඇස් අල්ලගත්තා. දරුපල නැද්ද? දේවාරුඩේන් විසඳුම. මගේ හිතට සතුටක් ආවා. ඒත් අම්මා ළඟ හිටියා. අම්මා බඩු ගන්න ගියා. මට ඒ අවස්ථාව ලැබුණා. මං අතුරු පාරෙන් දේවාලෙට ගියා. නෝනා මොනවද හොයන්නේ? මට දරුවෝ නෑ. එන්න ඇතුළට. කාමරයක් වගේ තැනක්. මට සැක හිතුණා. ඒත් හිත අස්සෙන් ඒක මග හැරියා. පස්සෙන් කාන්තා හඬවල් ඇහුණා. දේවාලේ ඇතුළට ගියාම මට හිතට අමුතු අසහනයක් ආවා. එතන තිබ්බේ සාමාන්‍ය කාමරයක් වගේ තැනක්. මගේ හිත ඇතුලෙන් කිව්වා මේක හරි නෑ කියලා. නෝනා මෙතන ඉන්න කියලා එයා කිව්වා. මං කල්පනා කළා මෙච්චර දුර ආවේ හේතුවක් ඇති කියලා. හිතට ශක්තිය අරගෙන මං එතන හිටියා. ටික වෙලාවකින් මට ඇහුණා පිටිපස්සෙන් කාන්තා හඬ කිහිපයක්. ඒ වෙලාවේ මගේ හිත තවත් ගැහෙන්න පටන් ගත්තා. එතන තිබුණේ දේවාලයක් වගේ නෙමෙයි. අමුතු නිශ්ශබ්දතාවක්. මට දැන් තේරුණා මම වැරදි තැනකට ආවා කියලා. A miracle indeed. If only it could stop this rain. Look at me when I'm speaking to you. Your silence only confirms your guilt. You have ruined everything. මං ආවේ උදව්වක් හොයාගෙන ඒත් මෙතන වෙන දේවල් හරි නෙමෙයි කියලා. ඒ මොහොතේ මට මතක් වුණේ විරාජ්. එයා මට කොච්චර ආදරෙද කියලා. මට මේ තැනින් යන්න ඕනේ කියලා තීරණය කළා. හදිසියෙම මං පිටතට දිව්වා. හිත තද වෙලා කකුල් කම්පණයෙන්. ඒත් මං එතනින් බේරුණා. ගෙදර ආවම මං දිගටම ඇඬුවා. මට මං ගැනම ලැජ්ජා හිතුණා. මං මෙච්චර දුර ගියේ කියලා. ඒ දවසෙන් පස්සේ මට තේරුණා බලාපොරොත්තුව කියන එක වැරදි අතකට ගියොත් ජීවිතේම විනාශ වෙන්න පුළුවන්. මේ කතාව මං කියන්නේ අනිත් අයට පාඩමක් වෙන්න. දේවල් විශ්වාස කරනකොට අවධානයෙන් ඉන්න. මේක සත්‍ය සිදුවීමක් ඇසුරේ. කාටවත් නින්දා කිරීමක් නෙවෙයි. ඉදිරියටත් මෙවැනි සත්‍ය කතා බලන්න channel එක subscribe කරලා like එකක් දාන්න. notification bell එකත් on කරන්න අමතක කරන්න එපා.